මල් ආසනයක් වගේ මෙතන 3ක් හදලා තියෙන පල්ලෙහැයින් ඒ වගේම මෙහින් විශාල ආසනයක් හදලා තියෙනවා. මේ තමයි අපි අපේ බෝසත් උත්තමයන් වහන්සේ බුදුබව ලැබීමේදී මරගණම් පරාජය කරපු අවස්ථාව. දැන් ආසනය ඔක්කොම හදලා ඒ වගේම පිළිම වහන්සේලාත් නිර්මාණය කරලා තියෙනවා මහනුවර කිරිබත් කුඹුරේ. අපිට දැන් අවශ්‍යතාවයක් තියෙනවා මෙහි සිමෙන්ති මැන්දහම අවුව සැර නිසා පුපුරනවා. අපිට මේකට ඕන වෙලා තියෙනවා ටයිල් කැට අඩි 2 වගෙන් ටයිල් කැට 10ක් ඕන වෙලා තියෙනවා. එනිසා අපි මතක් කරන්නේ මේ ටයිල් කැට 10 කාට හෝ පරිත්‍යාග කරන්න පුළුවන් නම් පුදුම පිනක්. ඒ වගේම තමයි අය ඕන වෙනවා සිමෙන්ති කොට දෙකකුයි ටයිල් අල්ලන්න අවශ්‍ය කරන මේ මොටා කියන පැකට් දෙකකුයි අපිට ඕන වෙලා තියෙනවා. මෙන්න මේ ටික පරිත්‍යාග කරන්න පුළුවන් නම් මහා පිනක් කියලා අපි මතක් කරනවා. පින් කැමති ඔබට ආරාධනා කරනවා අඩි 2 ටයිල් කැට 10කුයි සිමෙන්ති කොට දෙකකුයි ඒ මොටා පැකට් දෙකකුයි අපිට පරිත්‍යාග කරන්න අපි 2026 පළවෙනි මාසේ 30 වෙනිදා මේ මාසේ 30 වෙනිදා මේ උතුම් පිළිරුව 4 වඩමවලා මේ ස්ථානෙ තැන්පත් කරන් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඔබේ පින්බර දායකත්වය අපි අපේක්ෂා කරනවා. ත්වන් සරණයි.